වෙල්කම් කියලා පිළිගන්නවා. ඉතින් සනියා ඩී ගේමින් YouTube channel එකට. ඔන්න ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ Indian Bike Driving 3D කියන ගේම් එක. ඉතින් මේ ගේම් එක තුළ තියෙන ආමි කැම්ප් එකක් තියෙනවා. ඉතින් මේ කැම්ප් එකට ගහන තමයි අපි අද යන්නේ. තව මේ කැම්ප් එක තුළට ගිහිල්ලා කැම්ප් එක තුළ තියෙනවා හෙලිකොප්ටරයක්. අන්න ඒකත් අද අපි ගන්නවා. මේ හෙලිකොප්ටරෙත් අරගෙන එන්න ඕන. ඒක තමයි ඉතින් දැන් ඒකට තමයි මම යන්නේ. ඉතින් ටක් ගාලා යමු. ඔන්න තියෙන අපේ වண்டிය. ඉස්සක් ගහගමු පට ගාලා. දැන් ඉතින් පාට දාගන්න ඕන වද්ද ගන්න නැතුව. මීට දාගමු. පොඩ්ඩක් පට ගාලා යන්න ඕනේ ඉන්නේ. ඉතින් ඔයාලා තාම අපිව subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඒ වගේම අපි දාන වීඩියෝ ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පහලින් තියෙන bell icon එකත් click කරන්න. ඉතින් අපි යමු. දෙලින් පාරේ යන්න ඕනේ. ටිකක් අමාරුයි මේ ආමි කැම්ප් එකට ගහන්න. මොකද ඉතින් අපි උන් ටික මරන්න කලින් උන් ඇවිල්ලා අපිව මරනවා. අපි නෙමෙයි මාම. ටක් ගාලා යන්න ඕන. වද්ද ගන්න හොඳ නෑ. වද්ද ගන්න හොඳ නෑ කියලා කියන්නේ වද්ද ගන්න ඉතින්. දැන් මතක් ගාලා යමු. වාහනේ නම් ගන්න දෙන්නේ අවුලන්නේ අපි මේ වාහනේ වලට හෙලිකොප්ටරයක් ගෙනානේ. පාර වැරදුනානේ යාළුවනේ. අපිට කලින් හන්දියේදී තමයි හරවන්න තිබ්බේ. අම්ලන්නේ මෙතන ෂෝට් කට් එකක් තියෙනවා මෙතනින් දාලා යන්න. මේ හරියෙන් යන්න පුළුවන්. මම හිතන්නේ මේ මොකක් හරි කොන්ක්‍රීට් අඩ බලද්ද කොහෙද? ඒ වගේ තමයි වෙන්නේ. අවුලන්නේ අපිට එකෙන් වැඩක් නැහැ. වම් පැත්තට දාගන්න ඕන. ඔය ඉස්සරහින් පේන්නේ ආමි කැම්ප් එක තමයි. කාන්තාරයක් වගේ මැදදී තියෙන පොල් ගස් ටිකක් නම් තියෙනවා. ඉන්න මේ හරියම වගේ නවත්තගෙන ආයුධ ටිකුත් ලෑස්ති කරගෙන යම් බලන්නේ නම්. ඉතා සූක්ෂම ලෙස මේ ගේම ගහන්න ඕනේ. ඉතින් අපි උන්ට එක හැප්පෙනවා කියන්නේ ඉතින් ලේසි නෑ. ඔන්න මේකෙන් එකක් දුන්නා. ළඟට ගියොත් මුන් ටික ඇවිල්ලා අපිට කෙලිනවා. අපි ඇටි ධම්ම පටන් ගමු. දෙන්නෙක් ඉන්නවා. මම දැක්ක දෙන්නම. එකෙක් ඉවරයි. දෙන්නම ඉවරයි යාළුවනේ. එක පාරයි රොකට් ඇන්ජල්ගෙන් දෙන්නේ. එතන එකත් ඉවරයි. ඔන්න තව සෙට් එකක් එනවා. උන්ටත් ඉතින් අරුන්ට දුන්නා වගේම දෙමු. උන් ටිකක් ඉවරයි. දැලෙත් එල්ලිලා. අර තව උඩ එකෙක් ඉන්නවා. ඌ ඇතුළට එන්න දෙන්නේ නැහැ. උඩ ඉඳන් තමයි අපිට වෙඩි තියන්නේ. ඉන්න මේකෙන් අපි තියමු බලන්න. zoom කරලා. වැඩින්නේ නැහැ. උත් එතනම ඩවුන්. දැන් ඉතින් කිසි ගේමක් නැතුව යන්න ඕන. තව පිටිපස්සේ ඉන්නවද දන්නේ නැහැ. ටිකක් පරිස්සමින් යන්න ඕනේ අනේක. මේ බිල්ඩින් එකට පිටිපස්සේ ඉන්න ඇති. ආදාමියගේ සෙට් එක අඩුයි. මං හිතන්නේ අද නිවාඩුද කොහෙද? කවුරුත් නැහැ. අපි මීට උඩට ගිහිල්ලා බලමු වටින මොන හරි තියනවාද කියලා බලන්න. මෙන්න මේ හරිය නැග ගන්න ඕන. පට්ටම අඩුයි. ඉතින් මේ පාඩි පෙළ නැග ගන්න උඩ පෙළ තමයි යන්න ඕනේ. මේ මොකද්ද ගිරේ? අදුනනේ. ඔළුව පැලුනද කොහෙද මට හිතෙන්නේ. අවුලක් නැහැ අපි උඩට නැගගමු.
ඔන්න ඉතින් කැම්ප් එකම පේනවා ගෙම්බට. ඩයලොග් කනුවක් දුකේ දරගන් තිබ්බ. ඔන්න ටවුන් එක වෙනවා. අපිට දැන් ඒවෙන් ගඩන්නේ අපි යමු හෙලිකොප්ටරේ ගන්න. හොයිද? වැඩි ගේසයක් නැහැ. දැන් ඉතින් හෙලිකොප්ටරේ අරගෙන අපේ ගෙදර වහල උඩින් පාක් කරන්න තමයි තියෙන්නේ. අනිත් පැත්තෙන් නගමු. ඔන්න ඉතින් හෙලිකොප්ටරේ මීට අද්දමු දැන්. යන්න ටග්ගල් ටවුන් එක වැත්තට. දැන් ඉතින් ගෙදර යන්න තමයි තියෙන්නේ. දෙක්කනේ කිසි ගේෂයක් වුණේ නැහැ. ඉතා සූක්ෂම ලෙස අපි හෙලිකොප්ටරෙත් එහෙනම් හොරකම් කරා පටකාලයක්. කොහොමද ලස්සනට පේනවනේ ටවුන් එක. මේක මීට වඩා වෙලකින් යන්නේ නැහැ නේ. තව විදලා යන්න තිබ්බනම් හරි පොඩ්ඩක්. ඔන්න ඔය බිල්ඩින් එකට එහා පැත්තේ බිල්ඩින් එකේ තමයි අපේ ගෙදර තියෙන්නේ. මේ බිල්ඩින් එකට මේ බිල්ඩින් එක පාස් කරගෙන යන්න ඕනේ. ඔය තියෙන්නේ අපේ ගෙදර. ඔය තියෙන්නේ පූල් එකත් එක්ක. ඔය ඇතින් පේන්නේ එයාපෝට් එක. එයාපෝට් එකයි පොලිසියක් තියෙනවා ඒ හැටිම. ඉතින් එයාපෝට් එකට නෙමෙයි අපි දැන් පාකන්න අපේ ගෙදර වහලේ උඩට එන්ජින් මීට දාගමු. එන්න මේ හරියෙන් දාගන්න ඕනේ මීට වද්ද ගන්න නේද? එන්න මේ විදියට දාගමු. තව පොඩ්ඩක් පැත්තට ගන්න ඕනේ. අන්න හරි. එහෙනම් ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. ඉතින් තවත් මේ වගේම මේ ගේම් එකෙන්ම ඉතින් වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් ඊළඟට මේ ගේම් එකේ මොකක්ද ඕනි කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාලා තියන්න. එහෙනම් ඉතින් අදට යනවා.